ලෝකයේ සිදුවුණු අභිරහස්ම මරණ 9ක්. රුසියාවේ ඩයට්ලොෆ් කඳුකරේ සිදුව මේ සිදුවීම අදටත් විසඳගන්න බැරි වූ අභිරහසක්. 1959 වසරේදී පළපුරුදු කඳුනගින්නන් 9 දෙනෙක් ඊටාම සතුටින් මේ ගමන පටන් ගත්තා. ඔවුන් හිතුවේවත් නෑ මේ ඔවුන්ගේ අවසන් ගමන කියලා. එදා රාත්‍රියේ ඔවුන් කූඩාරම ගැහුවේ ඩෙඩ් මවුන්ටන් කියන ප්‍රදේශයේ. එදා රාත්‍රියේ ඔවුන්ට මොකද වුනේ? හදිසියෙම බියටපත් වුණු ඔවුන් කූඩාරම ඇතුළෙන්ම ඉරාගෙන එළියට පැනලා දිව්වා. ඇයි ඔවුන් ඒ තරම් බය වුනේ? පසුවදා සෙවුම් කණ්ඩායම් වලට හමු වුණේ ගල් වී ගිය මල සිරුරු විතරයි. සමහර අයගේ ඇඳුම් පවා තිබුණේ නෑ. ඒත් පුදුමය කියන්නේ කාටවත් පේන්න තුවාල තිබුණේ නෑ. හැබැයි ඇතුළතින් ඇටකටු කුඩු වෙන්න පහර දීලා වගේ තිබුණා. සමහර සිරුරු වල ඇස් සහ දිව ගැලවී ගිහින් තිබුණා. මේක සතෙක් කරපු දෙයක්ද නැත්නම් වෙන යමක්ද? තවත් අය කියන්නේ මේක රහසිගත හමුදා පරීක්ෂණයක්. එහෙමත් නැත්නම් පිටසක්වල ජීවීන්ගේ වැඩක් කියලා. වසර ගණනාවක් ගියත් එදා රෑ ඇත්තටම වුණේ මොකද්ද කියලා තාමත් කවුරුත් දන්නේ නැහැ. මේ වගේ තවත් නොකී කතා දැනගන්න අපේ පේජ් එකට දැම්ම එකතු වෙන්න.